පින්වතුනි, මේ කාරණාව හොඳට හිතට ගන්ට. අපි මේ සංසාරය පුරා සැරිසරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ. කුමක් නිසාද? ඇයි ඒ? ඒ තණ්හාව නිසා, තෘෂ්ණාව නිසා. මේ තණ්හාව ත්‍රිවිධයි, 3 ආකාරයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදිහට මේවා බෙදෙනවා. කාමයන්ට හෙවත් කාම වස්තුන්ට ඇතිවන තණ්හාව කාම තණ්හාවයි. භවයට නැත්නම් නැවත නැවත හට ගැනීමට, නැවත නැවත ඉපදීමට ඇති කැමැත්ත භව තණ්හාව. මරණයෙන් සියල්ල අවසන් වෙනවා කියලා හිතලා මරණයට පළමුව මේ ආත්මයේම සියලුම සැප සම්පත් විඳීමට ඇති ආශාව විභව තණ්හාව. අපේ ලෝකේ ගොඩාක් අය ඔහොම තමයි හිතන්නේ. මිනිස්සු කම් සැප විඳින්නට කැමති. එනිසා ඒ තුල ඇලිලා ගැලිලා ඉන්නවා. සංසාරේ දිග්ගස්ස ගන්නවා. ඒ වගේම මේ භවය අතහරින්න කැමති නෑ. නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕන කියලා හිතුවට ඒකට කැමැත්තක් නැහැ. අද නිවන් දකිනවා, හෙට ඔබ නිවන් දකිනවා කිව්වොත් ඒකට කැමති නැහැ. ඔය කොච්චර කිව්වත්. ඒක තමයි භව තණ්හාව. විභව තණ්හාව නම් මිනිස්සුන්ගේ හිත තුල තියෙනවා. පුළුවන් තරම් සැප විඳින්න ඕන මේ ආත්මයේදී. සියලුම සැප සම්පත් විඳින්න ඕන කියලා හිතලා ඒ මත්තෙම නැහෙනවා. මේක විභව තණ්හාව. මෙන්න මේ තෘෂ්ණාව හින්දා, 3 ආකාර තෘෂ්ණාව හින්දා සත්වයා භවය තුල ඇලී ගැලී දුක් විඳිනවා. එනිසා ඔබ හිතට ගන්ට මේ ත්‍රිවිධ තෘෂ්ණාවෙන් ඉවත් වෙන්න, අයින් වෙන්න. දාන සීල භාවනා සිදු කළා, පුණ්‍ය ක්‍රියාවල නිරත වෙලා, ධර්මානුකූලව හැසිරෙලා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්නට ඔබ සියලු දෙනා මහන්සි ගන්නට. ඒ සඳහා ඔබට වාග්ය උදා වේවා. තෙරුවන් සරණයි.